සුබ දවසක් කියලා පිළිගන්න මම කරතන යාළුවෝ හැමෝම ඔයාලා මේකට වෙලා ඉන්නේ සුබුන් ටෙක්නික් YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ කොහොමද ඔයගොල්ලෝ AI පාවිච්චි කරලා සින්දුවක් හදාගන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල ගොඩක් සින්දු AI වලින් හදලා TikTok එකේ Facebook වල අප්ලෝඩ් කරලා දෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඒ වගේ සින්දුවක් ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, අනිත් අයට දැනගන්න share කරන්න. හරි. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ කැමති browser එකක් open කරගන්න. මම මේ විදිහට සුපුරුදු පරිදි Chrome එකටම යනවා. හරි. ඊට පස්සේ මෙතන search කරන්න Suno AI කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියලා මෙන්න මේ පේන වෙබ්සයිට් එකට යන්න උඩින්ම තියෙනවා. මෙන්න මේ විදිහට සයිට් එක ලෝඩ් වුණාට පස්සේ දැන් අපිට සින්දුවකට වචනත් ඕනනේ. ඒකෙන් හින්දා මම යනවා Gemini වලට. හරිද? Gemini වලට ගිහිල්ලා මම කියනවා පරිසරයේ සුන්දරත්වය ගැන සින්දුවක් ලියන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපිට සින්දුව ලියලා දෙනවා. හරි. අපිට තියෙන ඊට පස්සේ මෙන්න මේ සින්දුව කොපි කරගන්න. හරි කොපි කරගත්තා. ඊට පස්සේ Suno AI සයිට් එකට එන්න. එතකොට ඔයගොල්ලෝ මුල් වතාවට මේ සයිට් එකට ලොග් වෙනවා නම් ළමයි ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ඔයගොල්ලන්ගේ Google account එකකින් හරි නැත්නම් Microsoft account එකකින් හරි ලොග් වෙන්න. එතකොට දැන් මම මෙතන already log වෙලා ඉන්න හින්දා තමයි මේ විදිහේ ඉන්ටර්ෆේස් එක ඔයගොල්ලන්ට පේන්නේ. හරිද? හරි. ඊට පස්සේ මෙතන වම් පැත්තේ තියෙන තීරුවෙන් ඔයගොල්ලෝ දෙන්න ඕනේ create කියන එක. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ create කියන තැනකට ආවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ දකුණු පැත්තේ තීරුවෙන් මේ මං හදාගත්තු music තියෙන්නේ. හරිද? එතකොට මම ඒව ගැන කතා කරන්නේ නැහැ. මම දැන් කරන්නේ අපි Gemini එක ලියාගත්තනේ සින්දුවක්. අන්න ඒ සින්දුව තමයි මෙතනට අප්ලෝඩ් කරන්න හදන්නේ. හරි. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ විදිහට මෙතන ඔයගොල්ලන්ගේ මෙන්න මේක කස්ටම් වලට දාගන්න. කස්ටම් වලට දාගෙන ලිරික්ස් කියන තැනට අර ඔයගොල්ලන්ගේ සින්දුව අප්ලෝඩ් කරගන්න. අප්ලෝඩ් නෙවෙයි කොපි කරගන්න. හරි. දැන් ඉතින් වැඩේ හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒකේ අනවශ්‍ය තැන් තියෙනවා නම් ඒ ටික එඩිට් කරන්න. හරිද? හරි. දැන් අපි Gemini එකෙන් හදාගත්තේ. ඔයගොල්ලන්ට ඕන නම් මෙතන ටයිප් කරගන්නත් පුළුවන් ඈ. ඒකේ කිසිම වරදක් නැහැ. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔක්කොම ටික එඩිට් කරගන්න. හරිද? හරි. ඉතින් ওই විදිහට එඩිට් කරගන්න අමාරු නම් අපිට කරන්න තියෙන්නේ කෙලින්ම Word එකකට යන්න එක. Word එකට ගියා. new blank document එකක් open කරගත්තා. මෙන්න මේ සින්දුව මෙහෙම copy කරගත්තා. නැත්නම් කට් කරගන්න පුළුවන්. හරි. කට් කරගත්තා. ඊට පස්සේ මේ විදිහට සින්දුව තියාගත්තා. තරු දෙක සිලෙක්ට් කරා. ස්පේස් එකක් තිබ්බා. මෙන්න මේ විදිහට yes දීලා හරි. ඉතින් ඔන්න ඔය විදිහට වැඩේ කරගත්තා. මේ කොටසත් අයින් කරගත්තා. ඊට පස්සේ මේ කොටසත් අයින් කරගත්තා. වැඩක් නැහැ.
අයින් කරගත්තා. මෙන්න මේ විදිහට අපි AI වලින් ගත්ත ඒවා අයින් කරගෙන යන්නයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ ටිකත් අයින් කරගත්තා. හරි. දැන් අපිට සින්දුව ගන්නට තියෙනවා. එතකොට දැන් මම මෙතන වල ට්‍රික් එකක් කරනවා. මේක අපි හිතමු මුඩ තියෙන කෝරස් එක කියලා. හරි. ওই කෝරස් එක ඊට පස්සේ මේ විදිහට සින්දුව මැදලා වල පේස් කරගන්නවා. හරි. මෙන්න මේ විදිහට පේස් කරගත්තා. Ctrl X ගහලා කට් කරගත්තා. ඊට පස්සේ සුනෝ AI එකට දුන්නා. හරිද? සුනෝ AI එකට දීලා ටික අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ලිරික්ස් වලට දෙනවා. හරි. සින්දුව දුන්නාට පස්සේ මෙන්න මෙතන ස්ටයිල් කියන තැන ක්ලික් කරලා ඉවර වෙලා ඔයාලට කැමති ස්ටයිල් එකක් දෙන්න. හරි. ඊට පස්සේ ඔය වගේ ටිකක් දීලා මෙන්න මෙතන නමක් දෙන්න. පරිසරය කියලා. හරි. මේ විදිහට දීලා ක්‍රියේට් කියන එක දෙන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපේ සින්දුව එයා ඔටෝ හදනවා. එතකොට ඔයගලන්ට සින්දු 4ක් හැදෙනවා මතක තියාගන්න. ඒ වුණාට ඔයගලන්ට සින්දු 2යි බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද හේතුව සින්දු 2ක් අපිට ප්‍රෝ ලෙවල් එකෙන් හදලා දෙන්නේ. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම ක්වොලිටි. ඒ වගේ වන්න අපිට ප්ලෑන් එක අප්ග්‍රේඩ් කරගන්න වෙනවා. හරිද? හැබැයි ෆ්‍රී ප්ලෑන් එකනොත් මැච් එකක් ගහන්න පුළුවන්. හරි. අපි ඉස්සෙල්ලා බලමු ප්‍රෝ ප්ලෑන් එකේ කොහොමද හදලා තියෙන්නේ කියලා. මට උදේ ස්වබාද හමේ සිරි බලන්න ඇස් අරින්න පෙම් කරන්න මේ ලෝකෙට හදවතින් ගලයන දිය ඇලී ගීත ගයන කුරුල්ලන් මේ ලස්සන රැකගනිමු අපේ පන වගේ උදේට රශ්මිය වැටි පොළොවරන් වන්වේ නෙළුම් මල් පරදවමින් හිරු කිරණ බබලා පිනිබිඳු තනපත් මත දියමන්ති වගේ දිලේ සිහිල් සුළඟට සලා වනය අපට කතා කරේ ස්වබාද හමේ සිරි බලන්න ඇස් අරින්න පෙම් කරන්න මේ හරි. ස්වබාද හමේ සිරි බලන්න ඇස් අරින්න හරි. ඒක වඩන්නේ නැහැ. අපි දැන් බලමු ෆ්‍රී ඒව කොහොමද කියලා. අම්මට උදේ. සොබා දහමේ සිරි බලන්න ඇස් අරින්න පෙම් කරන්න මේ ලෝකෙට හදවතින් ගලා යන දිය ඇලි ගීත ගයන කුරුල්ලන්. හරි. ඉතින් ඔය විදිහට තමයි වීඩියෝ හැදෙන්නේ. ඉතින් මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? ඉතින් වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, like කරන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඩෝම් ගාලා හම්බ වෙනකන් අදට මම ගිහින් දෙන්නම්. goodbye.